හෙල්ලෝ එවුලිගන්න ඔයාලව සාදරයෙන් අතත් පිළිගන්නවා SLම්ප YouTube channel එකට. අද අපි ගෙනල්ලා තියෙන්නේ Minecraft. හැබැයි මේක Minecraft hardcore series එක. මම මේකේ intro කෑල්ලයි මම මේ කියන කෑල්ලයි ඒකට copyright ඇතිච්ච නිසා මම post එකකුත් දාලා ඇති. මම ඒ කෑලි දෙක නැතුව මේ කෑල්ල විතරක් දානවා. නැතුනොත් channel එකට මොකක් හරි වෙන්න පුළුවන්. ඒක හන්දා තමයි එහෙම කරන්නේ. එහෙනම් ඔයගොල්ලෝ subscribe පාරක්කම දාලා like කරලා comment කරන්න. ඔයාලට කියන්න තියෙන දේවල් පහලින් comment කරන්න. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව මේ මොකද්ද යන් අපේ වීඩියෝ එකට. බොහෝ විට මේක හරි guys එහෙනම් අපි මේ hardcore series එකේ පළවෙනි ඔක්ලොක් එක කඩා ගමු. හරි පළවෙනි ඕක්ලොක් එක කඩාගත්තා, දෙවෙනි එකක් කඩාගත්තා. දැන් අපි මේ ටිකෙන් crafting table එක හදනවා. හරි දැන් අපි මේ ටිකෙන් crafting table එක හදාගමු. ඒක place කරමු. දැන් අපිට ඕන වෙනවා pickaxe එකක්. pickaxe එක හදන්න ලී මදිනේ. අපි කියන ලී ටික කඩාගමු. හරි ඒ ලී ටික ගමු. pickaxe එක හදාගත්තා. අන්න අපි pickaxe එක හදාගත්තා guys. දැන් mining trip එකක් යන්න තියෙනවා. දැන් අපි crafting table එක ආපහු කඩාගමු. දැන් අපි යන් guys ඉන්සරේ 2 hours later. හරි guys දැන් ටිකක් දුර ආවා. ඔයාලා දන්නවද මම මෙතන බෝගත් වෙලා ඉන්නේ කියලා? මොකද කිව්වොත් දැන් රෑ වෙලා තියෙන්නේ. රෑ වෙලාවට එටි බහින එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒක හන්දා මම පොට්ටක් බෝගත වුණා. දැන් අපි උදේ වෙනකොට සෙට් වෙමු. උදේට ඉර ආවම අපි සෙට් වෙමු. එහෙනම් බයි බයි කිව්වට මේක ඉවර නෑ. ටෙක්නොලොජියා පාවිච්චි කරලා මම මෙතන මෙහෙම එකක් කරගත්තා. දැන් අපිට මෙතෙන්ට වැටුණා සොම්බිලව ෆාම් කරන්න පුළුවන්. හැබැයි පොඩි අවධානයක් තියෙනවා. ඒක හන්දා අපි මෙහෙම ටික එක්ස්පෑන්ඩ් කරගමු. හරි කොහොමද සොම්බිලා එකක් නැද්ද? හරි බෙඩ් එක හදාගන්න බැරි වුණා guys. නිකම්ම හිටියේ. තාම විලේජ් එකක් හම්බුන්නේ නැහැ guys. ඒ වුණාට අපි උදේ වෙද්දි හම්බෙමු. දැන් මට උදේ වුණාම පේනවත් එක්ක අපි උදේ වෙද්දි හම්බෙමු. සොම්බිට ටිකක් මරා ගන්න පුළුවන් වෙයි. එහෙනම් උදේ වෙද්දි හම්බෙමු. පෙනී යනවා මේ ස්කෙලටන් කෙනෙක් මේ පාටි දානවා මගේ මකදේකට. මං ඉන්නවා කියදනද ගෙනද කොහෙද? කමන්නේ මම උදේ වෙද්දි පිච්චිලා යයිනේ. එහෙනම් දැන් උදේට සෙට් වෙමු කියලා කීපාරක් කිව්වත් දන්නේ නැහැ. දැන් ආපහු යනවා. එහෙනම් උදේට සෙට් වෙමු. මෙතන පාටි දාන්න ටික. හරි guys මං හිතන විදියට නම් දැන් උදේ වෙලා. ඔව් මේක ගිනි ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදේ වෙලා. හරි දැන් උදේ වෙලා guys. එහෙනම් ගිනි ගත්තයින් පස්සේ අපි පොඩ්ඩක් එලි පහමු. හරි guys දැන් මේක මුට ගහන ගමන් ඉද්දි ඔයාලා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් එකක් කරන්න. ਉਹ ගිනි ගත්තා. දැන් අපි එලි පහමු. තාම ක්‍රීපර් දෙම නම් ඇති. හරි උණන් ගිනිගෙන අවසන් වුණා. මේ පාර මට උඩ ඉතින් අපිට කැකිලි තමයි දෙන්න. ක්‍රීපර් එක පනවා අවුලක් නැහැනේ. මෙතන සොම්බි එකක් ඉන්නවා. ඒක බේරෙන්න විදියක් නැහැ. කොපාම සොම්බි එකක් ඉන්නවා. දැන් තියෙන්නේ ඉතින් එකම අරමුණ විලේජ් එක හොයාගන්න එක තමයි. තව මෙන්න මුන් ටිකකුත් හොයාගත්තොත් රෑ කෑමට නෙමෙයි. හරි
දැන් මුන් ටිකකුත් එකතු කරගෙන විලේජ් එක හොයාගන්නත් උන්. හරි එහෙනම් ඇඳක් හදාගන්න පුළුවන් තරමේ නම් ෂීප්ලා හම්බුණා. දැන් ඉතින් උන්කින් ඇඳක් හදාගන්න තමයි තියනවා. ෂීප්ලා 3 දෙනෙකුත් ඉන්නෝනේ. හරි. මෙන්න ඇඳක් හදාගත්ත බඩගිනි හැදුවා. ඌරෙක් කෑවා. දැන් ඉතින් තියෙන මේ ටිකක් අරගෙන මෙතන කේව් එකකුත් තියෙන කේව් එකට යන්න තමයි. අම්මෝ කේව් එකේ පතා යන්නම් කේව් එකක් තියෙන අපි ඔක්කොටම කලින් ස්ටෝන් ටිකක් මයින් කරන් ඉන්නවා. මෙතන පොට යටට බැස්සා. හරි. දැන් පොට ස්ටෝන් ටිකක් මයින් කරගන්නවා. ඊට පස්සේ ස්ටෝන් ටික හදාගෙන යනවා අයින් ටික මයින් කරගන්න. ඊට පස්සේ විලේජ් එක හොයාගන්න ඕනේ. බීතන්න. අයින් ටික මයින් කරගන්න කලින් විලේජ් එක හොයාගත්තා නම් තවත් හොඳයි. හරි යන්න ස්ටෝන් රූල් ටික හදාගත්තා. පර්නස් අයියෝ පර්නස් එක හදාගන්න ඕන. තව ස්ටෝන් ටිකක් ඕන වෙනවා. හරි ඊට පස්සේ ස්ටෝන් කඩුවක් හදාගමු. ආරක්ෂාවට. ආරක්ෂාව මුල් තැන. හරි. දැන් තියෙන්නේ කේව් එකට බහින්න තමයි කේව් එකේ පත. එක කේව් යන්න කලින් අපි විලේජ් එක හොයාගන්න බලමු. කිව්වත් වගේ කේව් වලට යන්නම වෙනවා. අයන් ටිකක් නම් අතන තියෙනවා. ආලුතෙන් කොපාම ටිකක් ආවනේ අතන කොප තියෙනවා. ඒ කොප ටිකෙන් අපිට කොපාම එක හදාගන්න පුළුවන් වුණොත් හොඳයි. ලෙගින්ස් ඩර්ට් ටිකක් තිබ්බේ වාසිය. කොමි කොප ටිකක් මයින් කරගමු. තාම මේකට හෙල්ලාවේ නෑ guys. මේ අප්ඩේට් එක ක්‍රාෆ්ට්මෑන් වලට නෑ මයින්ක්‍රාෆ්ට් වලට තිබ්බට හැපි ගෑස් නම් ඉන්නවා. තාම අර හෙල්ලාපු අප්ඩේට් එක ඇවිල්ලා නෑ. මට කොහෙන් හරි කෝල් ටික හොයාගන්න බැරි. දැන් අපිට අපහු උඩට නගින්න වෙනවා. ඔය කේව් එකට ගිහිල්ලා නිකන් මැරෙන්නේ වක්කටද? මේ හાર્ඩ්කෝර් නේ ප්ලේ කරන්න යන්නේක. ඒකාන්ත පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි. දැන් තියෙන එකම අරමුණ තමයි විලේජ් එක හොයාගන්න එක. මේකේ කමාන්ඩ් ගහන්න බෑනේ හાર્ඩ්කෝර් හන්දා. දැන් ඉතින් විලේජ් එක තමයි හොයාගන්න වෙන්නේ. රැත් වෙච්ච හන්දා නිදාගත්තා guys. තාම විලේජ් එක නම් අහුන්නේ නෑ. නැති වෙලාවට නම් ඕන තරම් හම්බ වෙනවා. හැබැයි තාම විලේජ් එක නම් හම්බුනේ නැත. දැන් හැන වෙලාවත් තිස්සේ මම විලේජ් එක හොයන්නේ. තාම හම්බුනේ නෑ කෙටියෙන් කිව්වොත්. විලේජ් එක හම්බෙනකම් හොයනවද? නැත්නම් කෙලින්ම කේව් එකට ගිහිල්ලා අයන් ටිකක් ගන්නවද කියනවා මේකට. යන්නේ මන්ද. හරි එහෙනම් guys පුළුවන් නම් ඔය subscribe button එකට පයින් දාරක් ගහගෙන යන්න. පුළුවන් නම් නෙවෙයි subscribe කරන්න. මම මේ වීඩියෝ ගේනවට හන්දා එහෙනම් ප්‍රශ්න තියාගෙන තමයි වීඩියෝ ගේන්නේ මයික් එකක් ගන්න නැතුව. එහෙනම් ලයික් පාරක් දාලා subscribe කරන්න. එහෙනම් අපි විලේජ් එක හොයාගෙන හම්බෙමු. තාම හම්බුනේ නැහැ මොකුත්. යනවා හැබැයි මොකුත් හම්බෙන්නේ නැහැ. වටුණා නේද කේච්චකට. අයියෝ. මොනවයින් බැලුවා. බුදුමම හાર્ඩ්කෝර් හાર્ඩ් එකයි. අයියෝ
අම්මෝ 99 තව පොඩ්ඩක් මං කපෝති. තව පොඩ්ඩක් හાર્ඩ්කෝර් සීරීස් එක මෙතන ඉවරයි. බුදු අම්මෝ නේද? වැස්සෙත් පොඩ්ඩක් පටන් ගත්තා. අයියෝ මේ රාම වහිනවනේ දැන්. වැස්සදී සතු ස්පෝන් වෙන මතක් වුණා මම. අම්මට සුගර් කෑම තියෙනවා. දැන් මොනින් කරන්නේ කියලා හිතනවා. කුකුලෙක් ඉන්නවා. හරි. මොනවද දැන් අප්ඩේට් එකක් තාම හම්බුනේ ඉරේක් එකක්. අයියෝ මරන්න. බලමු මේක හොස් කරන්නකෝ. මම හොයාගෙන හම්බෙන්න බලන්න. ගයිස් ඇස්සස්සේ වීඩියෝ කරලා රෙකෝඩ් කරා එක නම් නැති වුණාද කොහෙද? කොහොම හරි අයියෝ මට මොකෙක් ස්පෝන් වෙන්නේ නැතුව බේරිච්ච එකම ලොකු දෙයක්. අයියෝ ඒක 99න් බේරුණා. දැන් පොට්ටක් මේකට හොඳ වෙනකම් ගහ කුට්ට වෙලා තමයි ඉන්නේ. පොඩ්ඩක් හෙල්ත් එක වැඩි කරගන්නක. මේක උට්ටමගේ කරේ ඉතින්. මෙන්න මේක මෙතන හෙල්ත් එක වැඩි කරගන්නකම් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් පාරකුත් දාලා කරන්න. එතකොට අපේ වීඩියෝ දාපු ගමන් ඔයාට එනවා. මේක අස්සේ තමයි ඉන්නේ. ගයිස් මම හිතන්නේ මට කෑම මදි වෙනවා. හිතන්නේ උටාන මේක සොම්බි එකක් ඉන්නේ. තමයි එකපාරක් සොම්බි එන්න මැරුණා. අපි ඔක්කොම කලින් සොම්බිලා මරන්න යනවා. ක්‍රීපර් කෙනෙක්ගෙන් 99න් බේරුණා දැන්. ඒක සොම්බි මෙන්න ඉන්නවා. අතවල ළඟ try කරලා අයියෝ ඉන්නට ගන්න එකයි. හරි හේත් එක නම් පුල්. ප්‍රශ්නේ තියෙන්නේ තාම රිලේජ් එකක් නම් හම්බුනේ නැත. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නය. කර්මෙට මේකේ කමක් ගන්නත් බෑනේ. හරි ගයිස් මගේ ළඟ තිබ්බ කුපර් ටිකෙන් මම මේ මොකක්ද ස්මාර්ට් වෙන දේවා කෝල් ටිකෙන් ස්මාර්ට් වෙන දේවා කුපර් ටිකක් දැන් ඒ ටික ස්මාර්ට් වුණායින් පස්සේ අපි ඒ ටිකෙන් ආම එක හදාගමු හින්සරි. එහෙනම් ඒක ස්මාර්ට් වුණායින් පස්සේ සෙට් වෙමුකෝ. හරි ගයිස් කුපර් ටික නම් ස්මාර්ට් වෙලා ඉවරයි. ඒකන්ද අපි කුපර් ආම ටික හදාගමු. එච්චරයි නේ පුළුවන්. හරි එහෙනම් අපි කොපරාම ටිකකුත් හදාගත්තා. දැන් මේ ටික ඇඳගන්න තමයි තියෙන්නේ. ඉන්නේ ගැම්මට. හරි එහෙනම් කොපරාම ටිකකුත් දාගත්තා. තව කොපර් එකක් ඉතුරු. ඒකෙන් තිසවලක් හදාගන්න තමයි තියෙන්නේ. ඒකත් වැඩක් නැහැ. ඒකේ සවල හදාගෙන නම් හරි ගයිස් මම මෙතනින් මේ වීඩියෝ එක නවත්තනවා. දැන් මම නම් පැයක් විතර රෙකෝඩ් කරා. ඔයාලට නම් විනාඩි 10ක 12ක වීඩියෝ එකක් වෙයි. එහෙනම් ලයික් කරලා කමෙන්ට් කරන්න. ඔයාලට කියන් දේවල් කමෙන්ට් කරන්න. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට මට වීඩියෝ වැටෙයි. ඉතින්මට වීඩියෝ ගේන්න බලන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි ගියා. එහෙනම් සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා අපේ channel එකට එකතු වෙන්න. බයි බයි.